මමත් පුංචි නින්දක් දාලා හවස 4ට විතර එළියට බහිනකොට මෙන්න මෙයා ඉන්න තැන බලන්නකෝ මේ පූස් හාමිනේ නිදාගෙන ඉන්නේ මගේ පුංචි මල් පෝච්චියක් උඩ. ඉතින් උදේ ඉඳලම හිසේ කැක්කුමක් තිබුණු නිසා අද දවසම ටිකක් රෙස්ට් එකේ තමයි මම හිටියේ. හැබැයි ඉතින් ඔන්න ඔය හිසේ කැක්කුම ඩබල් වෙන වැඩ තමයි මේවා මෙයා දන්නේ නැති වුණාට. කොහොම හරි ඉතින් මම මෙතන චූටි ඉන්ඩෝ ප්ලාන්ට්ස් වගේක් එහෙම තියන් ඉන්නවා. ඉතින් ඒකක් උඩ තමයි මෙන්න මෙයා නිදාගෙන ඉන්නේ. පස්සේ ඉතින් එයාව හෙමීට අයින් කරලා එයාට සුව පහසු තැනක් හදලා දුන්නා නිදා ගන්න. ඒ වුණාට ඉතින් දැන් නම් එයා නිදින ටයිම් එක නෙවෙයි. මොකද අපේ පොඩි තුන්දෙනාම එළියට එන වෙලාවනේ මේ. ඉතින් එයාත් හරියට පොඩි තුන්දෙනා එක්ක සෙල්ලම් කරනවා. ඒ අතරේ ඉතින් ඔන්න එළියට විතරයි අපේ ලොකු බබා සරුංගල් යවන්න පටන් අරගෙන. ඉතින් මේ ස්ලැබ් එක උඩට නැගලා තමයි මෙයා සරුංගල් යවන්නේ. ඒක ඉතින් හරිම භයානක වැඩක් නිසා මම ඉතින් කෑ ගැහුවා පල්ලෙහාට බහින්න කියලා. ඔහොම ඉතින් එයා දිහා බලන් කෑ ගහනකොට මෙන්න මේ පුංචි මායාකාරයාට මමත් අහු වුණා. කොහොම හරි ඉතින් මේ නිල් අහස දිහා ටිකක් වෙලා මමත් බලන් හිටියා. මං කරන්න ආපු වැඩ තියෙන වැඩ ඔක්කොම මටත් අමතක කරන්න මෙන්න මෙයාට පුළුවන් වුණා. කොහොම හරි පැය භාගයකට වඩා ඔය විදිහට අහස දිහා බලන් ඉඳලා ලොකු බබාවත් කොහොම හරි බිමට බස්සව ගත්තා. ඊටත් පස්සේ ඉතින් එයාලට බොන්න තේ ටිකක් සූදානම් කරන ගමන් තමයි ඉන්නේ. අද ඉතින් හවස් වරුවේ වැඩ ටික චුට්ටක් කලින් පටන් ගන්න හිතුවා. මොකද හස්බන්ඩ් 5 විතර වෙනකොට එනවා කිව්වා. ඉතින් ඒ ආවම කරන්න විශේෂ වැඩක් තියෙනවා. ඉතින් එයාට උදව් කරන්නත් ඕනේ නිසා මම මගේ වැඩ කටයුතු ටිකක් කලින් ඉවර කරන්න හිතුවා. අපි 4 දෙනාම තේ ටිකත් බීලා ඔන්න ඉතින් එළියේ වැඩ ටික මම පටන් ගත්තා. චූටි බබාලා දෙන්න නම් සෙල්ලම් කරනවා. ලොකු බබා ඉතින් ආයෙත් සරුංගල් යවන්න උඩට නැග්ගා. ඉතින් මමත් මොකුත් කිව්වේ නැහැ. මේ වෙලාවේ මමත් එළියේ ඉන්න නිසා. ඉතින් එයා දිහාත් බලාගෙන චූටි බබාලා දෙන්නවත් බලාගෙන මගේ මල් පැල ටිකට වතුර දාන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ දවස්වල නම් වියලි කාලගුණයක් තමයි අපිට තියෙන්නේ. ඉතින් මට හිතෙනවා මේ වියලි කාලගුණික තත්ත්වය ටිකක් කලින් ඇවිද්දෝ කියලා. මොකද ගොඩාක් මේ විදිහට වියලි ගතිය වැඩි වෙන්නේ අගෝස්තු මාසේ වෙනකොට. ඉතින් දැන් තාම ජුලි මාසේ මුලනේ. ඔන්න ඉතින් මුල ඉඳන්ම හොඳටම වේලෙන්න පටන් අරගෙන පහට එනවා කිව්ව හස්බන්ඩ් එනකොට 5 විතර කිට්ටු වුණා. ඉතින් එයාත් ආපු ගමන් කෑ ගැහුවේ ඇයි ලොකු බබාට ස්ලැබ් එක උඩට නගින්න දුන්නේ කියලා. එහෙම ඉතින් කෑ ගහපු එයා අවසානට කරේ මොකද්ද කියලා ඔයාලම බලා ගන්නකෝ. මේ තියෙන වියලි කාලගුණික තත්ත්වයක් එක්ක ඉස්සරහට ජල සැපයුම එහෙම නැති වෙන්න පුළුවන් නිසා ඒ කියන්නේ වතුර එහෙම දවස ගානේ කපන්න පුළුවන් නිසාම අපි වතුර ටැංකියක් අරගෙන ආවා. කොහොමත් ඒක අපේ ගෙදරට තිබුණු ලොකු අවශ්‍යතාවයක්. මොකද හිටපු ගමන් වතුර කැපුවාම අපිට පාවිච්චියට ගන්න වතුර පොඩි බැරල් එකක තමයි අපි පුරවගෙන තිබුණේ. නමුත් මේ විදිහට ටැංකියක් ගෙනල්ලා ඒකට හරියාකාරව බට ලයින් එකක් එහෙම දාගත්තම අපිට පහසුයි කියලා හිතුණා. මොකද පුංචි අය ගෙදර ඉද්දි වතුර ඉතින් තියෙන්නම ඕනේ. ඒක නැති වුණොත් හරිම අමාරුයිනේ. ඉතින් ඒ නිසා ගෙනාපු වතුර ටැංකිය අද ඉතින් කොහොම හරි බට ලයින් එක හදලා ඒක වතුර පුරවලා පාවිච්චියට ගන්න පුළුවන් විදිහට සූදානම් කරගන්න තමයි හිතුවේ. ඒ වුණාට උනේ වෙනස්ම දෙයක්. පේනවනේ ඉතින් කෑ ගගහ ආපු හස්බන්ඩ් ඔන්න උඩට නැගලා ලොකු බබත් එක්ක සරුංගල් යවනවා.
දැන් නම් ඉතින් මටත් හොඳටම තරහයි. මොකද මමත් බලන් හිටියේ මේ වතුර ටැංකිය වැඩේ අද ඉවර කරගන්න. ඉතින් ඒ වුණාට ඉතින් එයාටත් ඔන්න සරුංගල් යවන්න ගත්තට පස්සේ ගාණක්වත් නැහැ. ඉතින් අපේ හස්බන්ඩ්ුත් එහෙම තමයි. වෙලාවකට බබාලා එක්ක කාටුන් බලනවා, සෙල්ලම් කරනවා. ඉතින් එයාටත් ඒගොල්ලෝ එක්ක ඉන්නකොට හැමදේම මේ වැඩ ටික එහෙම අමතක වෙනවද කොහෙද? මම ඉතින් කෑ ගගහ තමයි ඔන්න බලන් හිටියේ. ඒ අතරේ ඉතින් බලන්නකෝ මේ අපේ චූටි පුතාලා දෙන්නගේ වැඩ. එයාලා මේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස්ලු හදලා තියෙන්නේ. ඉතින් එළියට දැම්මහම ඉතින් ඔය වගේ සෙල්ලම් ගොඩාක් කරනවා එයාලා. ඉතින් මමත් මොකුත් එපා කියන්නේ නැහැ. ඒගොල්ලෝ ඉතින් වැලි අල්ලන්න ඕනේ, මේ වගේ මැටි වලින් වැඩ කරන්න ඕනේ. ඉතින් ඕවා ගොඩාක් වටිනවා එයාලගේ ජීවිතේට. මොකද ඔය කරන සෙල්ලම් ඉතින් හැමදාම කරන්න බෑනේ ඔය වයසම විතරයි. කොහොම හරි ඉතින් විනුත් ගියා ඔන්න සරුංගල් යවන්න. හස්බන්ඩ් ඉතින් ස්ලැබ් එක උඩ ඉන්න නිසා මට දැන් බයකුත් නැහැ. ඒ අතරේ මම චූටි පුතා එක්ක සෙල්ලම් කරනවා. ඉතින් එයාට බෝල එහෙම දාන්න පුළුවන් මටම විතරයි. ඉතින් අයියලා දැම්මහම එයාට ගහන්න බෑ කියලා අඬනවා. ඉතින් එයාට ඕන විදිහට ওই විදිහට බෝල දාන්න ඉන්නේ මම්ම විතරයි. ඔන්න ඉතින් මං එයාත් එක්ක සෙල්ලම් කර කර හිටියා. ඒ අතරේ ඉතින් හස්බන්ඩ්ුත් හෙමීට ආවා මේ වතුර ටැංකියේ වැඩේ පටන් ගන්න. කොහොම හරි මේක ගෙනල්ලා ටිකක් දවස් ඒ වුණාට මේ ඉතින් එයාට වෙලාවක් නැහැ. අදත් ඔය දැන් 5 මාරට විතර ඇවිල්ලා දැන් නම් 6 මාරටත් කිට්ටුයි. දැනුත් ඉතින් මේක කරන්න පුළුවන් වේද කිය කල්පනා කර කර තමයි මේ වැඩේ පටන් ගත්තේ. එහෙම තමයි ඉතින් මේ එයාට ගොඩාක් කාර්යබහුල මාසයක් ගෙවෙන්නේ. ඉතින් මේ මාසේ පුදුම තරම් ඉවසීමකින් අපි දෙන්නම අල්ලගෙන යන්නේ. මොකද එයා ගොඩාක් කාර්යබහුල වෙනකොට මටත් ගොඩාක් ගෙදර වැඩ වැඩි. හැමදේම තනියම කරගන්න වෙන නිසා ඒත් ඉතින් ගොඩක් ඉවසීමෙන් අල්ලගෙන යනවා. මොකද ඉස්සරහට එන අගෝස්තු මාසය අපිට ගොඩක් ලස්සන මාසයක් වෙයි. නිවාඩු මාසේ අපි 5 දෙනාට ගොඩක් එකට ඉන්න පුළුවන් කාලයක් එන්න නිසා හිත හදාගෙන මේ අමාරු කාලේ ඉතින් අල්ලගෙන යනවා. ඉතින් කොහොම හරි මේ වතුර ටැංකිය වැඩේ නම් කරන්න උනේ නැහැ. දැන් නම් රෑ 8ත් පහු වෙලා තියෙන්නේ. හරියට අර ඉතින් මේ නටුපු රැටුමකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ වගේ තමයි උනේ. කාලේ ගියා විතරයි කිසිම වැඩක් උනේ නැහැ. අපිට මේ වැඩේ කරගන්න බැරි වුණා. මොකද බලද්දී ගෙනාපු බටත් ටිකක් මදි. මොකද එයා හිතේ මිම්මට වගේ ගෙනත් තිබුණේ. ඒ වෙලාවේ හදිස්සියට ඉතින් කොහොම හරි බට ගේන්නත් ගියා. ඒ වුණාට හાર્ඩ්වෙයාර් හැම වහලා තිබුණා. ඉතින් මේ වැඩේ ඔන්න අද කරගන්න බැරි වුණා. ඉතින් ඔහොම තමයි අපි හිතන දේවල් හිතන විදිහටම වෙන්නේ නැහැ. ඉතින් නිවාඩු පාඩුවේ නිවාඩු දවසක මේ වැඩේ හරියට කරනවා කියලා හිතුවා. මොකද වැඩක් බාගෙට ඉවර කරලත් වැඩක් නැහැනේ. ඒක ප්‍රයෝජනෙට ගන්න බැරි නම් ඒ නිසා ඉතින් හරියට පිළිවෙලට මේ වැඩේ අවසන් කරන්න පුළුවන් වෙලාවක් හොයාගෙන ඒක කරන්න අපි දෙන්න තීරණය කරා. ඉතින් එයාලට උදව් වෙන්න ඕන නිසාම මාත් ඒ පස්සේ කැරකි ඉඳලා කොහොම හරි රැට කෑම හදන්නත් පරක්කු වුණා. ඉතින් දැන් ගොඩක් පරක්කු වෙලා නිසා මම නූඩල්ස් එකක් හදලා තක්කාලිත් එකතු කරලා හොඳ රස කිරි හොද්දක් තමයි හදාගන්නේ. ඒත් එක්කම බිත්තර ටිකක් තම්බලා ගන්නවා කියලා හිතුවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එදා හවස් වරුව ගෙවුනේ. එහෙනම් ඉතින් මං අදට යන්නයි හදන්නේ. ඉතින් මේ වෙනකොට මගේ channel එකත් එක්ක ගොඩක් අලුතෙන් අය එකතු වෙනවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න කියලාත් මතක් කරනවා. ලස්සන වීඩියෝස් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම පුංචි හරි වැදගත් දෙයක් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. මේ ජීවිත ලස්සනට විඳින හැටි තමයි මං ඔයාලට ගොඩක්ම අරගෙන එන්නේ. ඉතින් ඒ නිසා ආදරයෙන් එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. මට බැරි හැමදේම අපි හැමෝම එකතු වුණොත් අපිට පුළුවන් කියන හැඟීමෙන් එකතු වෙලා ඉන්න. ඉතින් මොකද තනියම කරන්න බැරි ගොඩක් දේවල් තව අයගේ උදව්වෙන් තව අයගේ අදහස් වලින් කරගන්න පුළුවන්. ඒ නිසා ඉතින් ආදරෙන් එකතු වෙලා ඉන්න කියලාත් මතක් කරනවා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.